කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරාධිගුරුතුමන්ගේ පූජක දිවියට වසර 50ක් සපරීම නිමිත්තෙන් විශේෂ දේව මෙහෙයක් ඊයේ පැවැත්වුණා. ඒ කොටහේන සාන්ත ලුසියා දේවස්ථානයේදී. මතුගම ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයටත් GovPay හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. Behold the Lamb of God. Behold him who takes away the sins of the world. Blessed are those called to the supper of the Lamb. අපගේ මනුෂ්‍යත්වයේ තුල සිදුවන පාපේ තෝරා ගැනීම වලින් මිදී අපි උන්වහන්සේගේ දයාවේ පහස ලබන්නට යොමු වීම වැදගත් වේ. එනම් වරදින තැනදී ඒට හේතුව සොයාගෙන එම ගමන් මඟ වෙනස් කරන්නට අප ධෛර්යවත් විය යුතුය. අපි අපගේ ආත්මාර්ථයට ඉඩ දුන් හැම විටම ඒ ගැන මනස්ථාපනය වී නැවත හරි මඟ යන්නට තරම් බැහැපත් වුවහොත් උන්වහන්සේ අප වෙනුවෙන් සැලසුම් කළ මඟ අප ගෙන යන ඇත. දේව කැමැත්තට මා විවිධ අවස්ථාවලදී අවනත වී කටයුතු කරද්දී බිය හා විවිධ ප්‍රශ්නාර්ථයන්ට මුහුණ දීමට මටද සිදු වුණා. ඒ සෑම දෙයකදීම එසේ කරන්නට යොමු වීම තුළ උන්වහන්සේගේ ආදරය මා අද්දුටු බව ඉතා බැහැපත්ව ප්‍රකාශ කළ යුතු වේ. රොමේනියා රැකියාවේ විශ්වාසී සන්නාමය සහස්ත්‍ර මහනුවර 1340 අංකයට දැන්ම අමතන්න. මතුගම ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයටත් GovPay හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. එමෙන්ම අගරදුගුරු බොන්ජින් පාර ලෙස නම් කළ දේවස්ථානයට පිවිසෙන මාර්ගය විවෘත කිරීමද කාදිනල්තුමන් අතින් සිදු කෙරුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.